ඔන්න අපි දැන් යන්නේ ලතර්බර්න්. හැමතැනම මෙහි ගොඩක් එක්ස්පෙන්සිව්. ඔයා වෙනම පොයින්ට් ටු පොයින්ට් ටිකට්ස් ගන්න ගියොත් කොහොමද guys? ඉතින් අද අපි ඔන්න යන්න හදන්නේ ඉන්ටර්ලාකන් සීරීස් අදදල තමයි යන්නේ. ඉතින් දැන් ට්‍රේන් එක ගන්න ඕනේ. පැය 2යි විනාඩි 20ක් විතර තමයි ට්‍රැවලින් ටයිම් එක පෙන්නන්නේ. ඉන්ටර්ලාකන් කියන්නේ හරිම ලස්සන ගමක්. අපි දැකලා තියෙනවානේ පොඩි කාලේ වීඩියෝ වලින් ලස්සන දියඇලි ගංගා හැම තියෙනවා. කොළ පාට නිල් පාට දුරු කොළ පාටක් අන්නේ ඒ වගේ තියෙන පැත්තක් තමයි අපි දැන් බලන්න යන්නේ. බලමු කොහොමද කියලා. හැබැයි ඔයාලා කවදා හරි ස්විට්සර්ලන්ඩ් එනවා නම් මේ ඇවිල්ලා ට්‍රැවල් කරනවා නම් ඔයාලගේ ටිකට්ස් early booking කරගන්න අමතක කරන්න එපා. නැත්තම් හරිම කොස්ට්ලි. සාමාන්‍යයෙන් 3 day pass එකක් ගත්තොත් ස්විස් franc 254ක් වගේ වෙන 3 days වගේ ගත්තොත්. හැබැයි ඔයාලට පුළුවන් ගොඩක් කලින් සේව day pass කියලා දෙනවා. ඒක book කරන්න. සාමාන්‍ය ස්විස් franc 55-74 තමයි වෙන්නේ. ඒකත් ටයිම් එකත් එක වෙනස් වෙනවා. ඒක ඔයාලා මතක් කරලා බුක් කරගන්න අමතක කරන්න එපා. In the back, clutch, slipping, belly quit, pull up in the whip, engine, I'm like a grit, no time for this slip, homie, now we about to dip. ඔයාලට මේ ට්‍රේන් එකේ යනකොට අතරමඟදී මාර ලස්සන තැන් බලන්න පුළුවන්. ලස්සන කඳු, ගංගා, වැව් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ view එක හරිම අමුතුයි, මාරම ලස්සනයි. මම දැක්ක දෙයක් තමයි ස්විට්සර්ලන්තයේ මිනිස්සු ජීවත් වෙන ප්‍රමාණය බොහොම අඩුයි. ගෙවල් නම් සෑහෙන්න තියෙනවා. හැබැයි මිනිස්සු දකින්න ප්‍රමාණය අඩුයි. Wolf is in the fog, wearing death as a crest. Ain't no rest for the wicked, that's a curse. I digest on the quest for the check, like a devil I'm possessed. Borrow from my boy, said to stay all legit. Cash in the back, clutch, slipping, belly quit, pull up in the whip, engine, I'm like a grit, no time for the slip, homie, now we about to dip. ඔන්න අපි දැන් යන්නේ ලතර්බර්න්. යන්නේ ඉන්ටර්ලාකන් අවස්ටිකන් ස්ටේෂන් එකේ. මම සීරියස් ඉඳලා ඉන්ටර්ලාකන් වලට ඇවිල්ලා ඉතින් තව ට්‍රේන් එකක් ගන්න. සාමාන්‍යයෙන් විනාඩි 20ක වගේ දුරක් තමයි යන්න තියෙන්නේ. ඒක ඩිරෙක්ට් ට්‍රේන් එකක්. ඩිරෙක්ට් ට්‍රේන් එක කිව්වට මේ ඒක නවත්වනවා තැන් තුනක. ඒක දුරක් නැහැ. ඉතින් මේකත් ඔයාට යන්න පුළුවන්. ඔයා ඩේ පාස් එකක් හරි ස්විස් පාස් එකක් හරි ගත්තොත් හැමතැනම මෙහි ගොඩක් එක්ස්පෙන්සිව්. ඔයා වෙනම පොයින්ට් ටු පොයින්ට් ටිකට්ස් ගන්න ගියොත් ඒ හින්දා මතක් කරලා ඒ වගේ පාස් එකක් ගන්න. මෙහි ගොඩක් ගණන්. හැබැයි බලන්න ලස්සන තැන් තියෙන. සමහර තැන් අපි වීඩියෝ කරාටවත් ඔයාලට ලස්සන පේන්නේ නැහැ. ඒක ඇස් දෙකට තමයි මාරම ලස්සනක් තියෙන්නේ. ලතර්බර්න් ස්ටේෂන් එකෙන් එළියට ආවට පස්සේ අපිට අර ලස්සන ගම බලන්න යන්න එයාලා බස් සර්විස් එකක් දීලා තියෙනවා. ඒ බස් සර්විස් එකේම අපිට යන්න පුළුවන් අන්තිම ස්ටේෂන් එකට. එතනින් අපිට කේබල් කාර් එකේ යන්න පුළුවන් කන්ද උඩටම. ඒ කන්ද උඩ තමයි ලස්සන ගම තියෙන්නේ. ඔයාලා අහලා තියෙනවද දන්නේ ටොප් ඔෆ් යුරෝප් කියලා. ටොප් ඔෆ් යුරෝප් යන්න එතෙන්ට තමයි යන්න ඕනේ. ස්විට්සර්ලන්ඩ් වල ඇවිදිද්දි ඔයාලට වතුර බෝතල් සල්ලි දීලා ගන්න ඕනේ නෑ. ඔයාලා අරන් යන හිස් බෝතලයට වතුර පුරව ගන්න ඕන තරම් තැන් තියෙනවා.
ඒ හින්දා මතක් කරලා වතුර බෝතලයක් අරන් යන්න අමතක කරන්න එපා. මම දැන් කේබල් කායකට නගින්න ඇවිල්ලා ඉන්නේ. ඔන්න මම දැන් ඉන්නේ මියුරන් වල. මෙතනින් උඩට තමයි top of Europe යනවා නම් යන්න ඕනි. ඒකට ඔයාලට additional payment එකක් කරන්න ඕනේ. ඒ කේබල් කාර් වලට 50% claim වෙන්නේ මගේ Swiss pass එකෙන්. ඊටර 50% අපිට cash වලින් හරි card එකෙන් හරි pay කරලා යන්න පුළුවන්. මෙතන තියෙන ගෙවල් ගොඩක්ම හදලා තියෙන ලී වලින් සිමෙන්ති බෙත් වලින් හදපු ගෙවලුත් කිහිපයක් දකින්න තියෙනවා. හැබැයි ගොඩක්ම ගෙවල් හදලා තියෙන ලී වලින්. මේක තමයි normal meal වල price එක වෙන්නේ. top of Europe නැත්නම් ජුංගුෆාරු. ජුංගුෆාරු යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා තමයි යන්න ඕනේ. මෙතනින් උඩට යන්න තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ extra payment එකක් කරන්න ඕනේ. මේ ගමටාම මාර්නිස් කලංක බවක් දැනෙනවා. ඒ දකින් තියෙන ලස්සන ගෙවල්, මල්, නිල් පාටට හුරු තනකොළ මාරම ලස්සනයි. මියුරන් කියන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1650ක් විතර උඩින් පිහිටලා තියෙන ගමක්. ඔයාට මියුරන් ආවොත් ඇල්ප්ස් කඳු වැටියේ තියෙන ප්‍රධාන කඳු තුන බලා ගන්න පුළුවන්. මියුරන් වල හරියට ඇවිදලා නිස්කලංකව ඉඳලා යනවා නම් පැය 4-5ක්වත් ඕනේ. ලව්ටර්බර්න් වල මේ තියෙන මියුරන් කියන ගම තිබ්බේ ඔන්න ඔහොම තමයි. හරිම ලස්සනයි. ලස්සන දේවල් ගොඩක් බලන්න තියෙනවා. මේ ගමට එන්න හදලා තියෙන කේබල් කාර්ස් දැක්කම හිතෙනවා මෙව හදන කොච්චර මහන්සි වෙන්නේ නැද්ද කියලා. මේ කේබල් කාර් එකේ එක පාරකට සාමාන්‍යයෙන් 40කට වගේ ප්‍රවාහන පහසුකම් සලසන්න පුළුවන්. එච්චරට ලොකුයි. මේ කේබල් කාර් එකේ පල්ලෙහාට යද්දි නම් ඉතින් බඩපපුවත් එක්ක දාලා යනවා. ඇත්තරම් වැටෙන්න යනවා කියලා තමයි හිතෙන්නේ. ඔයාලටත් බලන්න ඕන හින්දා මම මේක පටන් ගත්ත දැන ඉඳන් අවසාන වෙනකම්ම කේබල් කාර් එකේ වීඩියෝ එක දාලා තියෙන්නේ.
ඔන්න ඕමයි ඉතින් ලව්තබන් ට්‍රිප් එක ඔයාලත් දවසගෙන try කරන්න මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මගේ ජීවිතේ කවදාවත් හීන ඉලක්ක නැති කරගන්න එපා. දිගටම හීන දකින්න, දිගටම ටාගට් කරන්න. තා මේ වගේ ස්විස්ටර්ලන්ඩ් වල ඉතුරු වීඩියෝස් බලන්න මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. bell button එක click කරගෙනම යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.